බං සාදරුව උඹට මං කිව්වා මතකද ඉඩමක් ගන්නවා කියලා? ඔව් මට හොඳට මතකයි. උඹ කිව්වේ කී සුමානද කොහෙද? ඔව් බං හරියටම හරි. ඒක නෙමෙයි බං මම Facebook එකට පෝස්ට් එකක් දැම්මා ඉඩමක් ඕනි මෙන්න මෙහෙමයි කියලා. ඉතින් මගේ නම්බරෙත් දැම්මා කන්ටැක්ට් කරන්න කියලා. ඉතින් ඊයේ මට මිනිස්සෙක් කෝල් එකක් අරන් මෙන්න මෙහෙම ගෙයක් තියෙයි කොළඹ නොම්බ පහට එන්න කියලා කිව්වා. බං ඇත්තද? ඔව් බං. ඒක කීයක් විතර වෙනවද? ලක්ෂ 30ක් විතර වෙනවා බං. ඒ කියන්නේ බං ඉඩමයි ගෙදරයි ඔක්කොමද? ඔව් බං. එච්චර අඩුවට? ඔව් බං මටත් විශ්වාස කරන්න බෑ. මේක නෙමෙයි. ඔවගේ මොනවද තියෙයිද දන්නේ? අනේ මන් දන්නේ නෑ බං. ඒක නෙමෙයි බං. ඔබ රැට අපේ ගෙදරට වරෙන් ඔබ මාත් එක්ක යන්නේ නේද? බං. එහෙනම් මං යනවා. බයි බයි. ගෑනින්ද? ඕ කවුද කතා කරන්නේ? මම සොදරු. ආවද? මං බැලුමේ ඉන්නේ නැති වෙයි කියලා. මොකද රෑ 9:37ක් වෙලා. එහෙමද? අනේ කමක් නෑ බං. ඒක නෙමෙයි බං. දැන් ඔබ පැන්ඩෝල් පෙති එහෙම ගෙනාන දුබට වමන යනවනේ මොන දුරක් ගියත්. ඔව් බං. එහෙනම් බං අපි ගමන යමු. අම්මේ මම ගමන යනවා. පුතේ. මේ බං දැන් මහර ඈත් එක්කනේ. බලා ගෙදරින් අවුල් දායි දන්නේ නේද බං? පිස්සුද බං. අපේ ගෙදරින් උඹලට ඉන්න ආසයි බං. අපේ අම්මලා හොම නෑ බං. හානේ එහෙනම් හොඳයි බං. වෙන අම්මලා ඔය රෑ යන ගමන් වලට යන්න දෙන්නේ නෑ. ඔව් බං. අපේ අම්මා නික දන්න ඔබ ගැන. ඔබ නික බස් එකකුත් තියෙයිනේ. ඔබට ලයිසන් උත් හොඳ තියෙයිනේ. ඒ කණ්ඩා අපේ අම්මා එව්වා. ඒකත් හොඳයි බං කෝකටත් එක්ක. ඉතින් බං අර ඉඩම කතා කරපු කෙනා නිකන් ගෑනු කෙනෙක්. එයා නිකන් අමුතු වයසක කෙනෙක් වගේ කතා කරේ නිකන් බය වෙලා වගේ. අනේ මන් දන්නේ ලක්ෂ 30ට ඉඩමකුයි තව ගේකුයි දෙයි කියලා නම් මට කිසිම ෂුවර් එකක් නෑ. ඉතින් කෝකටත් මේ මහ රෑනේ එන්න කිව්වේ. ඒක හන්ද ගිහින් බලන්න එපා නේ සදරු. ඔව් බං. බලන්න එපැයි. ඉතින් බං තව පොඩි දුරයි මට ලොකේෂන් උත් ඒගොල්ලෝ එව්වා. ඔව් ඉතින් බං ඒ ගෙදර තට්ටු දෙකයි. තට්ටු දෙකේ ගියක් එච්චර අඩුවට දෙනවා. ඔව් බං. මේ බං ඔය වාහන අපන්න නැතුව බලයන් බං. මේ මහරෑ පොලිසියක් නැති කියන්නේ කවුද ඔබ වහුවයි? ඒක තමා බං. මේ රෑට මට කිසි දෙයක් පේන්නේ නෑනේ. බං සින්දු නැද්ද? නෑනේ බං. බලපන්කෝ සින්දු ටිකක් දාගන්න බැරි වුණා බං. තව පොඩ්ඩයි බං අපි ළඟටම ඇවිත්. ඒක තමා බං. යමු. මේ සදරුව මට ඒ මිනිස්සු එපු ලොකේෂන් වලට අනුව නම් මේ ගෙදර තියන්නේ යන්න අතන. හරියටම හරි බං. ඔය හම්බුනේ. ඒක තමයි බං. ඔය හම්බුනේ. මං ඔතන ඉන්නම්. බොතන නවත්තපන්. හා බං මං ඔතන නවත්තන්න. එහෙනම් බං මං යනවා. බෝ බස් එකේ මිදපන්. අනේ බං මාත් එන්නම්. එපා බං. ඉතින් බං ඔබ තනි කරන එක හොඳ නෑනේ. එහෙම නෑ බං. මං හොල්මනක්වත් හිටියා. හොල්මන් කියලා જાතියක් නෑ බං. ඉඳපන්කෝ. හරි. ඉඳපන්කෝ මං ෆෝන් එකේ චෝට් එක ගහගන්න. එහෙනම් මං සද්ද නැතුව ඉන්නම්කෝ. ගෙදර කවුද? අම්මට උඩු කවුද පොල්ලෙන් ගැව්වේ? මොකද මම මේ ගහපු එක? මගේ කොන්ද රිදෙනවා.
කොන්දයි ඔළුවයි ඔක්කොම රිදෙනවා. මොකාද මන් දන්නේ. අනුන් කියපු එකත් විශ්වාස කරා නම් ඔයෝ මොකද්ද මේ පොත? ඉදනට කට්ටකුත් තියෙ කොයිද? මොකද්ද දන්නේ? දිනපොත කියලා නම් තියෙයි. නිදානේ තියෙන්නේ ගුහාවේ ශාපයට ලක් වෙලා ඉන්න ආත්ම නිදහස් කළා. අනේ මන් දන්නේ. ඒක කියවන්නත් බෑ මට. මෙන්න මෙතන මොකද්ද? ලාජුවක් වගේ එකක් තියෙයි. අප්පට තිරි යතුර. මගේ වාසනාවකටද කොහෙද මේක අරින යතුර තියෙයි? ඉතින් ඔක්කොටම කලින් මම කොන්ද රිදෙනවා. ඉතින් ගහපු පාරට මොකා ගැහුවත් දන්නේ. අවුනා නම් බස් එක අරන් දෙන්නේ. දෙවනි මහලේ නාගමුර ගාලේ පරීක්ෂාවෙන් බලාපන්. අනේ මන් දන්නේ. මෙතන කාසියක් තියෙයි. මේ කාසියද කොයිද ශාපලත් කාසි කියන්නේ? ඒ වගේ මුකුත් නෑ. දැන් මට ඕනි කාසියක් හොයන්න ඔක්කොටම කලින්. මෙන්න මෙතන මොකද්ද දොරක් තියෙයි. අනේ මන් දන්නේ. මේ සුහුණක්. අප්පට සුහුණක්. මේ සුහුණේ ඇට කට්ටක් තියෙයි. මොකද්ද? හැම හැඩල් එකක්. උඩුත් තියෙයි කාසිත් තියෙයි. මං හිතන්නේ නම් මේ කාසි සාපලත් වෙලා නැහැ. අරහෙට ගිහින් බලන්නම ඕනේ තව කාසි තියෙයිද කියලා. හැම තැනම ඇටකටු. හැම හැඩල්. එතකොට ඒක උනා නීටියක්. අනේ මන් දන්නේ. කමන්නේ කාසි දෙකක් හම්බුණා. ඉතින් අපිට මේක ඇන ගලවන්න හොඳ වෙලාවට එකක් හම්බුණා. ඉතින් මේක ගලවලා උඩට යන්න ඕනේ. උඩට ගියාම නිදානිත් හොයාගෙන යන්න ඕනේ. ආයි ඉතින් බස් එකට ඉතින් ආයි ගියාම ඉතින් සැපක්ම තමයි. ඉතින් බස් එකට 10ක් 5ක් ගන්න බැරි. ඉතින් නිදානයක් තියනවා කියන්නේ ඇත්තටම තියෙයිද දන්නේ. මේකෙන් යමු. මෙන්න පඩි පෙළ ඇතුළෙත් මොකක්ද එකක් තියෙයි. ඒකෙ මුකුත් නෑ. උඩට යමු. කෝකටත් මට බයෙත් බෑ. මම මේක ඇතුලේ තනියෙන් ඉන්නේ. කවුරු හරි මාව දැක්කා කියලා මගේ ඇස් දෙකට රතු පාටින් පෙන්නනවා. කවුද දන්නේ. ඔක්කොටම කලින් මගේ කොන්ද රිදෙනවා. ඔළුව ඔක්කොටම වඩා රිදෙනවා. ඔය ගහපු එක වහුණා නම් මම ඔකව ඉතුරු කරන්නේ. ඔය ටික විසික් කරලා දාමු. දැන් මට වැඩක් නෑ ඕක. යකෝ මේ වගේ පැරණි වගේ තියෙයිද බං? පීසි. අනේ මන් දන්නේ. මෙන්න මේ මයික්‍රොෆෝන් එකට මේ පීස් එක දැම්මම අනේ මන් දන්නේ. මෙන්න මේ මොඩනා කිච්චි එක ආවා. මට පේන්නේ මේ නාගිච්චිද කොහෙද මට මෙහෙම ගැහුවේ. මේ කිව්වා මට ළඟට ගිහින් වඩාගෙන පොලේ ගන්න හිතෙනවා. මොඩ ගෑණි මගේ කොන්ද කැඩුවා. ආයෙන අම්මට උඩුවා එකක් ගැහුවා. මේ මොඩ ගෑණිට නම් මොඩි. දැන් ඉතින් කෝකට රංකාසි 12ක් හොයාගන්න ඕනේ. ඉතින් දැනටමත් තියෙන්නේ 2යි. ඒ කියන්නේ මට තව 10ක් හොයාගන්න ඕනේ. ඉතින් ඇතුලෙන් ආවා. ඉතින් ඒ මොඩිච්චි නෑ. ඕන් ඉතින් තව එකක් හම්බ වුණා. 4යි. ගැම්මටම හම්බ වුණා. ඉතින් එළියට යමු. ආයෙ හැපෙන්නනා. මට පේන්නේ මේ ඇහැ පෙන්නන්නේ අර මොඩ ආච්චි ආවමද කොහෙද අපි ගාවට? ඉතින් හොල්මනක්ද කොහෙද? මේ බිත්තියට ගහලා අපි කඩන්න ඕනේ. මෙන්න මෙතනක් තියෙයි. දැන් ඉතින් මට තියෙයි රංකාසි 5ක්ම. මෙන්න නිල් පාට මැණිකක්. ආයි අර මේ මොකද මේ?
මට පේන්නේ නම් ඒ ආච්චිගේ දන්නවනේ ඉතින් කවුද කියලා. ඉතින් 1 2 3 4 එක වැටුණා 4 5 තව ඉතින් මට මේක අරින්න 6යි ඕනි වල මන්නත් දැක්ක එතනේ ගලේ අමුතු නයෙක් වගේ එකෙක් හිටියා. ඉතින් මෙන්න මෙතනක් තියෙයි රංකාසියා. ඒකත් ගමු. මේ මොකද්ද මේ? හෙල්ත් පෝෂන් එක. හරි ගැම්මට මේක හම්බුණා තව. ඒ වරින්න ඕනේ. ආච්චිගේ මොන මොනවද තියෙයිද දන්නේ නැහැ ඉතින්. අම්මට උඩු තව කාසියා. එතකොට අපි තව කාසිය ඕනි. මංගේ හිතේ නම් 4යි ඔව්. මෙන්න මේ ආච්චි මෙතන ඉන්නවා. මේ ආච්චි නම් මල වදයා. හරි එහෙනම් උඩට ගියා මේ මෝඩ ආච්චි හන්ද ඉතින්. මෙයා අපිට හොයන්න දෙන්නේ නැහැ රංකාසි ඉතින්. මේ කැත විතරක් එන කකුල් දෙක කැඩිලා වගේ. ඉතින් මේ මෝඩ ආච්චිට හොල්මනක් වුණා කිසිම මොලයක් නැහැ. අහනම් මං හොල්මනක් වුණා නම් ඔය ආච්චි මනුස්සයා වුණා නම් මං තරින් තැනට මතුවෙලා මෙන්න මේකගේ කකුල් දෙක කඩලා දානවා. මේක මා මෝඩේ. බැලුවම් මේ ගේම් එක පට්ට ලේසි ඉතින්. බය වෙන්නත් කිසිම දෙයක් නැහැ ඉතින්. ඒ කාසිය ගන්නත් බෑ. පොඩි ලැග් එකක් යනවා. මේ ආච්චි ඉතින් පස්සෙන් එනවා මල කරදරයක් ඉතින්. පල්ලෙහාට ගිහින් නෑ අපි මේ ටිකේම තව රංකාසි දියේද කියලා හොයලා බලමු. ඉතින් මට ආයි ඉතින් බස් පැද ඉන්නත් ඕනේ නෑ ඉතින් මේ නිදානේ හම්බුනොත්. ඕකටත් බස් පාදිමුකෝ. උඩට යමු. මෙන්න මෙතන යාගේ මහත්තයා ඉන්නා. ඕන් ඉතින් රංකාසි 5යි. තව මට ඕනි 2යි. ඕන් 6 7 8 9 10. හරි එහෙනම් තව පොඩි කාසි ටිකයි තියෙන්නේ. ඉතින් කාසි දෙකක් වගේ ගන්න මුන් දෙන්න මෙතන ලව් කරනවා. අයියෝ පිස්සු දෙන්නෙක් නේ මුන් දෙන්න නම් යන්න දෙන්නේ නැහැ කොහෙටවත්. මොක්කුද මන් දන්නේ. මෙතන මේ මෝඩ වල්නාගියෙක් ඉන්නා. කගේ අතේ මිටියක් තියෙන්නේ ලේසි පහසු නෑ. ඔක ගැහුවොත් මට ආයි ඔළුවක් ගේන්න වෙනවා. අපට උඩු ගැහුවා ඉතින් රිදෙනා. මේකව මේ පල්ලෙහාට වට්ටන්න ඕනි. මුට මොලයක් නැහැ ඉතින් එකම තැන දුවනවා. තව පොඩ්ඩක් මගේ කකුල් ඉස්සල වැටෙනවා. එක කාසියයි තව ඕනි. අම්මට උඩු වැටුණා. අවාසනාව කියන්නේ ඉතින් පල්ලෙහාට ආච්චි හිටියා. අඩෝ ආච්චි දොර ඇරියා. ආයි වහගමු. මේ ආච්චි සීයයි මල වදයා. මොන්ගේ ඔළුව දුෂ්‍යමාන වෙලා හොල්මන්නක් නෙමෙයි මුන් මානසික රෝගී වගේ ටික. ඔය ඉතින් මැණිකත් ගත්තා. මැණිකත් ඕනේ ඕක විකුණලා මොකක් හරි කරගන්න බැරියයි කියලා ගත්තා. මට මතකයි පල්ලෙය මං කාසිය තියලා ආවේ. මගේ මෙන්න මේක ෆුල් හන්දා බලමු. හරිනේ මේ තියෙන්නේ මේසෙ උඩ. හරි එහෙනම් ගැම්මට මේකත් ගත්තා. ආච්චියව ගැව්වා. කකුලත් කඩන්න හැදුවා ඉතින් මගේ. තව පොඩ්ඩක් ගැහුවොත් මම මැරෙනවා. මෙන්න මෙතන මේක ඉන්නවා. මල වදයක් අප්පා. ඕන් ඉතින් නිදානේ ගන්නයි යන්නේ. ඕන් ඉතින් නයා කරගෙන
මෙන්න නිල් පාට එළියක්. ලෙවල් එක ඔබන්න බෑ. ඇයි දන්නේ? නිල් පාට එළිය මෙන්න මේ අල්මාරිය ගාවට ගියා. මේ මට හිතෙන විදිහට මේ අල්මාරිය ගාව තමයි මෙන්න මේ නිදානේ තියෙන්නේ. යෝ මේ ලබ්බේ දෙන්නෙත් නෑ. ඔව් මයි. ඒකේ එබුණා. මෙතන ඔව් ඩයමන්ඩ් එක තියන්න තියෙන්නේ. යෝ ඒක තියන්නත් බෑ මෙතනින් එක ගහලා අදින් ඒකත් අදින්න දෙන්නේ නෑනේ. ඔව් ඉතින් ඩයමන්ඩ් එක තිබ්බා. ඇද්දා. ඔව් ඉතින් අදිදා මම පෝසත් දැක්කනේ. අතන ඇටකට්ටු තිබ්බා. දැක්කද රත්තරන් නොතු මාල මැණිකුඩ? වාව් මේ වරම් මට ඉතින් ආයි පෝසත් වෙන්න මේ මොකද? බුදු අම්මෝ